සුබ දවසක් හැමෝටම. බිල්ඩ් විත් නොනිමි අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබව සාදරයෙන් අදත් පිළිගන්නවා. හැමදාම වගේ ඔබගේ සීන නිවස ඉදි කරගන්න වැදගත් වගේම ඉතාමත් වටින වීඩියෝ එකක් කරන් අදත් අපි ආවා. ඉතින් නිවස කියලා කියන්නේ අපි ඔබගේ ජීවිතයේ ඉතාමත් වටිනා ස්ථානයක්. මෙන්න මේ නිවස ඉදි කරන්න අපි තෝරගන්න ඉඩමේ පසේ වර්ණය ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. මොකද කියලා කිව්වොත් එහෙම මේ පසේ වර්ණයනොත් අපේ ජීවිතයට සුභාසුභ දේවල් බලපානවා. මෙන්න මේ පසේ වර්ණය ගැන වගේම තවත් බොහෝමයක් කරුණු ගැන අපිත් එක්ක කතා කරන්න අදත් නොනිමි ඉංජිනේරින් ආයතනයේ ඉෂාර දිල්මින් මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් ප්‍රමුති. ඉෂාර මහත්මයා, මම අහලා තියෙනවා නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදි කිරීමේදී ඒකේ පසේ වර්ණය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන කියලා. ඒ පිළිබඳව පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න. ඔව්. අපි පස් ගත්තාම ඒවා විවිධ වර්ණයන්ගෙන් සඳහන්. ඒ කියන්නේ අපි භූමිය ගත්තාම මේ භූමියේ තියෙනවා පස්, රතු පාට පස්, කහ පාට පස්, කළු පාට පස්, සුදු පාට පස් කියලා මේ වගේ වර්ණ හතරකින් පස් සඳහන් වෙනවා. මේ පස් කියලා ගන්න අපි භූමියේ පුරෝපු පස නෙවෙයි. පිහිටි පොළොවේ පස. ඒ කියන්නේ අපි භූමියක් ගත්තාම භූමියේ උඩ පොහොර තට්ටු ඉවත් කරලා ඒකෙන් යට පිහිටි පස් වලට තමයි අපි භූමියේ පිහිටි පස කියලා ගන්න. මෙන්න මේ පසේ වර්ණය අනුව වාස්තු විද්‍යාව සඳහන් වෙනවා ගුණාගුණ බොහොමයක්. ඔබතුමා සඳහන් කළානේ මේ පසේ වර්ණයත් එක්ක වාස්තු විද්‍යාවේ විවිධ ගුණාගුණ තියෙනවා කියලා. අපිට ඒ ගැනත් පොඩි හැඳින්වීමක් කරොත්. ඔව් ප්‍රමුති. අපි දැන් වර්ණ හතරක් ගැන කතා කරන්නේ. අන්න ඒකෙදි සුදු පාට වර්ණයෙන් යුතු පස කියන්නේ ශ්‍රේෂ්ඨ භූමියක් කියලා තමයි වාස්තු විද්‍යාව සඳහන් වෙන්නේ. ඒ වගේම රතු පාට පස් තියෙනවානේ. ඒවයි තේජස, කීර්තිය වඩවනවා කියලා තමයි මේ භූමිය සඳහන් වෙන්නේ. කහ පාට වර්ණයෙන් යුත් පස් තියෙන පොළවක ධනවත් බව ඇති වෙනවා කියලා තමයි තියෙන්නේ. ඒ වගේම අපි ඊළඟ වර්ණය වෙන කළු පාට වර්ණයෙන් යුත් පස් සහිත පොළවක දියුණුව අඩු ස්වභාවයක් ගැන තමයි වාස්තු විද්‍යාව සඳහන් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඉඩමක් තෝරගන්නකොට මේ ගැන අවධානය යොමු කරනවා අඩුයි. ඒ වුණාට ඔබතුමාගේ මේ පැහැදිලි කිරීමත් එක්ක අපිට තේරෙන දෙයක් තමයි අපි තෝරගන්න ඉඩම, අපි සාදන නිවස අපිට සෞභාග්‍ය සිරිකත ගැන්දෙන නිවසක් වෙන්න නම් අපි මේ ගැනත් අවධානය යොමු කරන්න ඕන කියන එක. ඉෂාර මහත්මයා, මම ඔබතුමාගෙන් තවත් කරුණක් ගැන දැනගන්න කැමතියි. ඒ තමයි අපි නිවසක් ගොඩනැගිල්ලක් ඉදි කරනකොට කරන අනිවාර්ය චාරිත්‍රයක් තමයි මුල්ගල තියෙන එක. මෙන්න මේ මුල්ගල තියෙන කේදී මේ තියන්න ඕන මුල්ගල මොන වගේ එකක්ද? ඒක තියන්න ඕන කාටින්ද? ඒක තියන්නේ කොහමද? ඒ මුල්ගලේ ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ ගැන විස්තර ටිකක් මට දැනගන්න කැමතියි. ඔව් ප්‍රමුති. අපි මුල්ගලක් කියලා දෙයක් තියෙනවා. මේ කියන්නේ අපි නිවසක් හෝ ගොඩනැගිල්ලක් හදනකොට ඒකේ මුලින්ම තැම්පත් කරන ගලට තමයි අපි මුල්ගල කියලා කියන්නේ. අපි මේකට මංගල ශීලාව, ඒ වගේම මේකට නිදන් ගල කියලාත් වාස්තු විද්‍යාවේ සඳහන් කරනවා. මේක නිකම්ම ගලක් විතරක් නෙවෙයි. මේක තියෙන්නේ නියමිත ශාස්ත්‍ර වලට අනුව ඒකේ නිදන් වස්තු තැම්පත් කරලා හදපු මංජුසාවක් තමයි අපි මේ මුල්ගල කියලා කියන්නේ. මේක දැවයෙන් හදන නිවාස වලට අපි කරන්නේ ලීයක් හිටවන එක. ඒක අපි මුල්ම ලීය විදිහට සඳහන් කරනවා. මේ මුල්ගල සාදා ගන්නා විදිහ ගැන අපි පොඩ්ඩක් සඳහන් කරමු. ඔව්, අපිට මේ මුල්ගල සාදා ගන්න විදි තුනක් සඳහන් වෙනවා. අපිට එකක් පුළුවන් මැටි පුච්චලා ඒ විදිහට මුල්ගල හදන්න. එහෙම නැත්නම් කළු ගල සිදුරු කරලා මුල්ගල හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් වර්තමානයේ පාවිච්චි කරන සිමෙන්ති වැලි මිශ්‍ර කරලා ඒකෙන් මුල්ගල හදා ගන්නත් පුළුවන්. මේ කොයි විදිහටද මේ මුල්ගලට පියනක් අනිවාර්යයි. මොකද අපි යොදා ගන්න දේවල් ඒක ඇතුලේ තැම්පත් කරනවා. කොහොමද මුල්ගල ලෝහ වලින් නිෂ්පාදනය කරන්නේ නැහැ. එතකොට ඉෂාර මහත්මයා, මේ මුල්ගලට යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. ඔව්, මේක නිශ්චිත ප්‍රමාණයක් වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. දීඝාංගල් 9ක්, උසාංගල් 5ක්, ඒ වගේ පළලංගල් 4ක් විදිහට තමයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. මේ ප්‍රමාණය වැඩි වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අඩු වුණොත් ඒක අසුබ විදිහට තමයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. ඔබතුමා කලින් සඳහන් කළා මේක මේ නිදන් වස්තු අන්තර්ගත මංජුසාවක් කියලා. මෙන්න මේ මංජුසාවේ මොනවද මේ තියෙන නිදන් වස්තු කියලා අපිට පොඩි හැඳින්වීමක් කළා. මෙම මංජුසාව තුළ වෘක්ෂ, khනිජ, ඒ වගේම සත්ව යන කොටස් තුනෙන් සමන්විත සම්මිශ්‍රණයක් අපි මේ විබරය තුළ තැන්පත් කරනවා. මේක පෘථිවියේ සෑම අංශුවක්ම නියෝජනය කරන පූර්ණ සම්මිශ්‍රණයක්. ඒ වගේම සෑම ආගමක්ම ජාතියකටම අදාළ වෙනවා. අපි මේ මුල්ගල තුළ තැන්පත් කරන ද්‍රව්‍ය බොහොමයක් තියෙනවා. ඒ අතර නවරත්න, පස්ලෝ, හිරිගල්, එනසා, එලාබ, කැකුළුහාත්,
සමන් කැකුළු, රත්මල් කැකුළු, උඳු, මුං, තල, මෑ, එල්වි, අඟිල්, ගඟුල්, රත්හඳුන්, සුදුහඳුන්, කස්තුරි, ගෝරෝචන, කුංකුම, කපුරු, කපුවැට, ඊතනමල් විශේෂ වෙනවා. මේකෙද අපි මුලින්ම සඳහන් කර නවරත්න. නවරත්න කියන්නේ ග්‍රහයෝ 9 දෙනාට අදාළ වෙන මැණික් වර්ග 9ක්. මේ මැණික් වර්ග 9 වෙන්නේ පත්මරාග, මුතු, රබහ, පච්ච, පුෂ්පරාග, දියමන්ති, ඉන්ද්‍රනීල, ගෝමේද, වෛරෝහි. ඊට පස්සේ අපි ඛනිජ වර්ග වලට ගියාම තව අපි මේකේ සඳහන් වෙනවා පස්ලෝ කියලා. පස්ලෝ වලට අදාළ වෙන්නේ රාන්, රිදී, තඹ, යකඩ, ඊයම්. මෙන්න මේ වයින් පරිපූර්ණ සම්මිශ්‍රණයක් තමයි අපි පූර්ණ මුල් ගලක් විදිහට හඳුන්වනු ලබන්නේ. එතකොට හිෂාර මහත්මයා මේ මුල්ගල තියන්න ඕන කාටද? ඒකට විශේෂ පුද්ගලයෙක් ඉන්නවද? සාමාන්‍යයෙන් අපි මුල්ගලක් තියෙන ගෙදර ගෘහ මූලිකයෙක්. නමුත් ගෘහ මූලිකයා විදේශගත වෙලා හෝ මරණයටපත් වෙලා නම් මේ මුල්ගල බිරිඳ විසින්ම වැඩිමහල් දරුවා අතින් තැන්පත් කරන්න පුළුවන්. කෙසේ වුණත් මේ මුල්ගල තියන්න ඕනේ ගෙදරට මුදල් වැය කරන පුද්ගලයා අතින් තියන්න ඕනේ කියලා තමයි වාස්තු විද්‍යාව සඳහන්. කවුරු අද මුල්ගල තිබ්බත් මේ මුල්ගල තියෙන පුද්ගලයාගේ කේන්දරයට ගැලපෙන විදිහට මේකත් අපි හදා ගන්නවා. එහෙම තමයි මුල්ගල තැන්පත් කරන්නේ. මේ මුල්ගල තියෙනකොට මුල්ගල ප්‍රමාණයක් තියෙනවද? ඒ කියන්නේ එක් මුල්ගලක් හෝ මුල්ගල කිහිපයක් තියෙන එක ගැන. මෙහෙම අතීතයේ තිබුණු සාමූහිකත්වයේ සලකලා බලලා දිශාවල් 8ට මුල්ගල් 8ක් තිබුණා. නමුත් වර්තමානයේ වලට ඒක වෙනස් වෙලා වකාරී බහුලත්වයට අනුව එක මුල්ගලකට සීමා වෙලා තියෙනවා. කොහොම වුණත් මේ මුල්ගල තියෙන එක තියන්න ඕනේ ගිනිකොන දිශාවට බරව. ඒ කියන්නේ ගිනිකොන දිශාවෙන් තියන අපහසුම නම් පමණක් ගෙයි මැද එහෙම නැත්නම් ගොඩනැගිල්ලේ මැද බ්‍රහ්මපාදයකට මුල්ගල තියන්න පුළුවන්. අත්තිවාරම කියලා කියන්නේ නිවාසයක ජන්මය. ඉතින් මෙන්න මේ අත්තිවාරමෙන් තමයි වාස්තු දෝෂ 70%ක් විතර ඇති වෙන්නේ. මෙන්න මේ අත්තිවාරම ගැන පොඩි හැඳින්වීමක් කරමු. ඔව් අපි අත්තිවාරම ගැන සඳහන් කරොත් අපි අත්තිවාරමේ හිතන්න ඕනි කරුණු බොහොමයක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ දිශාව, දිගපළල, ස්මිටිකම් මේ හැම දෙයක් ගැන අපි හිතන්න ඕනේ. මෙන්න මේ දිශාවල් ගත්තොත් ඊට මේ මුහුණත් හතර ගැන අපි සඳහන් වෙනවා. ඒ මුහුණත් හතර ප්‍රධාන දිශා හතරට වෙලා තියෙනවා නම් ගොඩක් හොඳයි. එහෙම නැතු ඊට මේ මුහුණත් හතර අනු දිශාවලට යොමු වෙලා තියෙනවා කියනකො මිනිකොන, බස්, වයඹ ඒ වගේ දිශාවල් වලට. එතකොට ඒක අසුබයි. මොකද ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා නිවසක ප්‍රධාන දොර යොමු වෙන්න ඕනේ ප්‍රධාන දිශා හතරට. උතුර, නැගෙනහිර, දකුණ, බස්නාහිර කියන දිශාවල් වලින් එකට තමයි ප්‍රධාන දොර යොමු වෙන්න ඕනේ. ඔබතුමා සඳහන් කළා දිගපළල ගැන සැලකිලිමත් වීම වැදගත් කාරණයක් කියලා. ඔව් අපි මේ වාස්තු විද්‍යාත්මක සැලසුමක් ගැන කතා කරනකොට වඩුරියන තමයි අපිට වැදගත්. වඩුරියන කියන්නේ අඟල් 31ක්. අපි මේ වඩුරියන ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරමු. අපි නිවාසයක් ඒ කියන්නේ අපිට වාසස්ථානයක් හදා ගන්නකොට අපි මෙන්න මේ වඩුරියන් සංඛ්‍යාව දිගපළල උත්තේ සංඛ්‍යාවක් වෙන්න ඕන. ඒ වගේම විහාර, පල්ලි, දේවාල, ඒ වගේ ගුප්තමය හෝ භෞතික දේවල් කරනකොට වඩුරියන් ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕන. ඒ වගේම අපි මේ ගෙදරක දිගපළල ගන්නකොට ගන්න ඕනි අත්තිවාරමේ පිටින් පිට මිසක් බිත්තිවල පිටින් පිට නෙවෙයි. ඒ වගේම වඩුරියන් 33කට වැඩි දීඝකින් යුත් නිවාසක් හදන්න හොඳ නැහැ කියලා තමයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම නිවාස ඇතුලේ කාමර හරි 4ස් වෙන්න හොඳ නැහැ කියලා සඳහන් වෙනවා. ඊළඟ කාරණයේ විදිහට ඔබතුමා අමුද්‍රව්‍ය පිළිබඳවත් සඳහන් කළා. නිවසක් ගොඩනැගීමේදී ලෝහමය, දාරුමය, ශෛලමය විදිහට අමුද්‍රව්‍ය යොදා ගන්න පුළුවන්. මේකෙදී අපි ශෛලමය කියලා කියන්නේ ගල්. දැන් අත්තිවාරම සඳහා බහුලව කළු ගල් තමයි යොදාගන්නේ. මේ කළු ගල් භාවිත ඉතාම ශ්‍රේෂ්ඨ බව තමයි වාස්තු විද්‍යාවේ සඳහන්. තවද පොළොවෙන් කපා ගන්න කබොක්, ගල්, ගඩොල් වගේ මැටි වගේ දේවල් වලින් යන්නේ වගේම කොන්ක්‍රීට් මිශ්‍රණත් හොඳින්ම මේ ෆවුන්ඩේෂන් එකට ගැලපෙනවා. එතකොට අපි අත්තිවාරම ගත්තොත් අත්තිවාරමේ එක් අංශයක් උස් වීම තවත් අංශයක් පහත් වීමද කාර්යක පටන් එන දෙයක්. නමුත් කවුරු හරි මෙන්න මේවා තමන්ගේ නිවස සෞඛ්‍යයෙන් ධනයෙන් ස්වයං පෝෂිත වෙන්න කියලා බලාපොරොත්තු වෙනවා නම් මුළු අත්තිවාරමම එකම මට්ටමකට ගන්න පුළුවන්. තවත් දේව වාස්තු විද්‍යාව සඳහන් වෙනවා. ඒ කියන්නේ නැගෙනහිර, දකුණ, බස්නාහිර දිශාවල් උතුරට වඩා උස් වෙන්න හොඳ නැහැ කියලා තමයි ෆවුන්ඩේෂන්. එහෙම නැත්නම් අත්තිවාරමේදී අපි සලකා බලන්න ඕනේ. ඒ වගේම අත්තිවාරමක ඉස්සරහා පසුපසට වඩා උස් වීම
හොඳයි කියලා සඳහන් වෙනවා. ඔව්. අපි අද නිවසක් ගොඩනැගිල්ලක් ඉදි කරන භූමියේ පසේ වර්ණය, මුල් ගල් තැබීම, ඒ වගේම අත්තිවාරම් පිළිබඳව බොහොමයක් කරුණු සාකච්ඡා කරා. ඒ පිළිබඳව ඔබටත් මනා අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ පිළිබඳව අපිත් එක්ක විශේෂයෙන්ම ඇවිල්ලා ඉවර වෙලා විශේෂ සාකච්ඡාවකට සහභාගී වුණ නොනිම ඉංජිනේරින් ආයතනයේ අධ්‍යක්ෂක ඉෂාර මහත්මයාට මම බොහොමයක්ම ස්තුතිවන්ත වෙනවා. ඔබට ඔබේ සිහින නිවස තවදුරටත් සිහිනයක් නොවි ඔබට සිරිකත කැන්දන සුන්දර නිවසක් ලෙස ඉදි කරගන්න නොනවි ඉංජිනේරින් අපායතනයත් එක්ක එකතු වෙන්න කියන ආරාධනයත් සමගින් අද දිනට මෙම වැඩසටහන අවසන් කරනවා. අපිත් එක්ක රැඳිලා හිටපු ඔබ සැමට ස්තුතිවන්ත වෙන ගමන් ඊළඟ වීඩියෝ එකකින් එනකම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ස්තුතියි.